සුබ දිනයක් ඔබට. රජයේ රැකියා අභ්‍යාස YouTube channel එකට ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි සුබ පතනවා ඔබට රජයේ රැකියා අභ්‍යාස YouTube නාලිකාවෙන් ඉදිරිපත් කරන විවිධ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු පරිශීලනය කරන මේවා බලලා ඔබට පුළුවන් ඔබේ රැකියා අවස්ථා සම්පූර්ණ කර ගැනීම සඳහා අවබෝධයක් ලබා ගන්න සහ තනතුරක් සොයා ගැනීම සඳහා ඔබට මඟ පෙන්වීමක් තමයි අපේ channel එකෙන් කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ සඳහා ඔබට අපි ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ වගේම අපේ channel එක බලන සමහර අය විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔවුන්ට උදව් කරන්න කියලා. ඇත්තටම අපි කරන්නේ මේ උදව්වක් විදිහට තමයි මේක. මේදී අපි කරන්නේ විදේශීය රටවල තිබෙන රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු සොයාගෙන ඒ අය ප්‍රසිද්ධ කරලා තියෙන නිවේදන මාර්ගයෙන් ඒව පදනම් කරගෙන ඔබට එම තොරතුරු ඉදිරිපත් කරනවා සහ ඔබට උදව්වක් කරනවා ඒවා සොයා ගැනීම සඳහා අදාළ ආයතනයට පිවිසීමට අපේ ඇප් එකක් අපි සකස් කරලා තියෙනවා. ඒ ඇප් එකෙන් ඔබට පුළුවන් මේ channel එකෙන් නැත්නම් ඔබට ඒ තොරතුරු ලබා ගන්න. මේ කාරණේ ඔබට මතක් කරන ගමන්ම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ channel එක නැත්නම් අපේ රජයේ රැකියා අභ්‍යාස YouTube channel එක කිසිම ආකාරයකින් රැකියා ආයතන හා සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ නැහැ. අපි ඕන් ප්‍රසිද්ධ කරලා තියෙන නිවේදන පදනම් කරන ඒ තොරතුරු ඔබට ඉදිරිපත් කරන කාරණේ පමණයි අපි ඉටු කරන්න කියලා බොහොම කරුණාවෙන් මතක් කරනවා. එතකොට ඔබට පුළුවන් ඔබ අපි දක්වන තොරතුරු පදනම් කරගෙන ඔබට පුළුවන් එම ආයතන එක්ක සම්බන්ධ වෙලා ඒ ආයතනට ඔබේ ආයුධ පත්‍ර යොමු කරලා මේ රැකියාව සඳහා ආයුධ කරන්න කියලා කියන කාරණේ ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔබ තවදුරටත් අපි සමග රැඳී සිටියොත් ඔබට අපි ඉදිරිපත් කරන තොරතුරු ලබා ගන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා අපි මතක් කරනවා ඔබට අපේ channel එක subscribe කරන්න කියලාත් ඒ වගේම වීඩියෝ like කරන්න කියලා මතක් කරන්න කැමතියි. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ කැනඩාවේ ක්ලීනර් නැත්නම් පිරිසුදු කිරීම කරන්න තනතුර house cleaner තන් නිවාස පිරිසුදු කරන්න තනතුර මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා මේ පිරිසුදු කිරීම අවශ්‍ය වන්නේ ගෘහ භාණ්ඩ ඇතුළත පිටත පිරිසුදු කිරීම මේ වගේම ගෘහ භාණ්ඩ කිව්වහම ඔබ දන්නවා දකුණු මේස ආදිය ඒ වගේම බිත්ති ඒවා පිරිසුදු කිරීම ඊළඟට කාමර ඇතුලේ කාපට් තිර රිදි ඇඳ ඇතිරිලි මේ ආදියව පිරිසුදු කිරීම තමයි ඔබේ කාර්යය වන්නේ. ඒ වගේම බිම ඔපදැමීම ඒවා පිරිසුදු තබා ගැනීම සනීප ආරක්ෂක දියර ඉසීම මෙන්න මේ වගේ කාරණා තමයි ඔබට අයිති වෙන්නේ. විශේෂයෙන් ඔබ බොහෝ වෙලාවට අපි ක්ලීනින් සර්විස් වලට යන අය ඉන්නවා අපේ රටෙන් වෙනත් රටවල් වලට. එතකොට ඒ අය යන්නේ හුඟක් වෙලාවට ඒජන්සි හරහා ඒක නරකයිවත් එපාවත් නොවේ මම කියන්නේ ඒජන්සි වල අය ඔබට දැනුවත් කරලා ඔබ මේ විවිධ රැකියාවලට යවන සමහර අය විදේශී රටවලට ගිහිල්ලත් ක්ලීන් සර්විස් එක කරනවා. එතකොට ඒ අය සමහර විට ආයතන නිශ්චිතම දැනගෙන ආයතනය දැනගෙන නොවේ ඔබට එදිනදා ලැබෙන තැන්වල වැඩ කරන බවත් අපි දන්නවා. ඒ වගේම මෙහිදී මම ඔබට සඳහන් කරන්නේ ඔබට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ රැකියාව ඔබට ස්ථිරවම තැනක් විසියට යන්න පුළුවන්. ඔබ දන්න ඉතින් මේ කාරණේ ගත්තාම මේකට අධ්‍යාපන සුසුකම් නම් අවශ්‍ය වන්නේ නැහැ. විශාල සුසුකමක් හැමතම් ලිඛිත විභාග සහතික මොකුත්ම ඉල්ලන්නේ නැහැ. එහෙත් ඔබට ඉංග්‍රීසි භාෂාව ඒ හැකියාව තිබිය යුතුයි. මොකද ඔබට හවුස් වල මේ වැඩ කිරීම සඳහා ඕන කතා බහ කරන්න ඔබට දැනුමක් අවශ්‍ය වෙන නිසා. ඒ වගේම මෙහිදී අපිට මතක් කරන්න ඕනේ ඔබ වෙනත් තැනක වැඩ කරනවා නම් ඔබට ලැබෙන වැටුපට වඩා මෙම රැකියාව මෙම ආයතනය හරහා රැකියාව ලබා ගන්නවා නම් ඔබට ලොකු වැටුපක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ ඕන් පැය ගණනටත් ගෙවනවා. ඊට අමතරව මේක ඔබට සඳහන් කරනවා ස්ථිර තනතුරක් පූර්ණ කාලීන. එතකොට ඔබට යන්න පුළුවන් වැටුපකට ලක්ෂ 18ක් මාසයකට ලක්ෂ 18ක් මේක ලොකු වැටුපක් සාමාන්‍යයෙන් මෙම සේවයේ ගත්තාම. මොකද මේ ආයතනය ඔබට මම ආයතන සඳහන් කරනවා නම් Croshen Cleaning Service Incorporation කියන ආයතනය. Croshen Cleaning Service Incorporation කියන ආයතනය තමයි මේ ආයතනය තියෙන්නේ කැනඩාවේ ලේඩක් නගරයේ තියෙන්නේ. ඒම ආයතනය තමයි ඔවුන්ගේ සමාගමේ නැත්නම් මේ ආයතනයේ සේවය සඳහා ඔවුන් බොහෝ වෙලාවට මේ සඳහා සංවිධානයක් විදිහට බුද්ධිලෙන් බඳවාගෙන ඒ අය සේවය යොදවන බවයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඔබ කැමති නම්
බොහෝ වෙලාවට අපේ අය සමහරට රැකියාවක් නැතිකමටම හොයාගෙන ගිහිල්ලා මේ සර්වේට යනවා. එහෙම කියලා කියන්න එපා. ඒක හොඳ සේවයක්. සුහදව වැඩ කරන්න පුළුවන් තැනක්. ඔබට නිවාසයක කටයුතු කරන, ඒ නිවාසයේ අයත් එක්ක සුහදව කටයුතු කරාම ඔබට තෘප්තිමත්ව වැඩ කරන්න පුළුවන්. ඔබේ සේවය කොහේ හරි ලබා දීලා ඔබට වැටුපක් ලබා ගන්න අවශ්‍ය වෙන. ඉතින් ලක්ෂ 18ක් කියන්නේ ලංකා මුදලින් ලොකු මුදලක්. ඒ මුදල ඔබට අපි දන්නවා ඔබ විදේශ රැකියාවකට යන්නේ මොකක් හරි කමන්නේ හම්බෙන රැකියාවක් කරනවා කියලා හිතාගෙන තමයි යන්නේ. නමුත් මෙහිදී ඔබ මොකක් හරි රැකියාවක් නෙවෙයි ඔබ දන්න රැකියාවක් දැනගෙන තමයි ඔබට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබ බොහෝ දුරට බලාපොරොත්තු ලංකාවේ ඉඳලා ආදායමක් හරියට ලබා ගන්න බැරි නිසා, ජීවත් වීම මාර්ගයක් නැති නිසා, ගෙයක් දොරක් හදා ගන්න ඕන නිසා, දරුවන්ට උගන්වන්න ඕන නිසා මේ ආදී විදිහට බොහෝ බලාපොරොත්තු යගෙන තමයි අපි රැකියාවක් සොයාගෙන යන්නේ. එතකොට ඒ සඳහා සුදුසු අවස්ථාවක් විදිහට මේක මම සලකනවා. ඔබට පුළුවන් මෙම ආයතනට මම ඔබට ඉදිරිපත් කරනවා කොහොමද ඔබ මේ සඳහා ඇඳුම් කරන්නේ කියලා. ඒ වගේම මතක් කරන්න ඔබට මෙම රැකියාව හෝ වෙනත් තවත් රැකියාව ඔබ කැමති රැකියාව තෝරගන්න පුළුවන්. ඉතින් ඔබ ආයතන පත්‍ර දාලා බලාපොරොත්තු වෙන්න ඕනේ. එකක් දාලා තවත් එකක් දාන්න පුළුවන්. ඔබට එහෙම කීපයක් දාන්න වෙයි. අපි එහෙමනේ සාමාන්‍ය රැකියාවක් වෙනකොට අපි ආයතන පත්‍ර දානවා. ඊට පස්සේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒකද හම්බුනේ නැහැ කියලා බලාපොරොත්තු සුන් කරගන්නේ නැහැ. කලකිරෙන්නේ ආයි තව දානවා. ඔය විදිහට ඔබට ලොකු වියදමක් යන වැඩකුත් නෙවෙයි මේවා ඔන්ලයින් කරන්නේ. ඒ නිසා අපිට ඉල්ලුම් පත්‍ර දාන්න පුළුවන්, ආයතන පත්‍ර යවන්න පුළුවන් කියලා ඔබට මතක් කරනවා. ඒ සඳහා ඔබ කරන්න ඕනේ මේව වීඩියෝ අවසානයේ ඩිස්ක්‍රිප්ෂන් වල පළමු කමෙන්ට් එකේ සඳහන් ලින්ක් එකෙන් ඔබට පුළුවන් අපේ ඇප් එකට යන්න. ඇප් එකේ තියෙනවා මේ විස්තර. ඔබට තියෙන්නේ මම මේ සඳහන් කරපු ආයතනයේ නම ඔස්සේ සොයා බලන එක. මොකද්ද කොහොමද තනතුර කොහොමද වැටුප් මේ අද කියන ඒවා මම කියන ඒවා මොනවද කියලා බලලා ඔබ කැමති නම් ඔබට පුළුවන් අයදුම් කරන්න ඔබේ මනාපයේ පරිදි. එතකොට ඔබේ අයදුම් පත්‍රයේ මේ ඉදිරිපත් කළ යුතු මෙම ආයතන විසින්ම ප්‍රසිද්ධ කරන ලද අයදුම් පත්‍රයක් අපේ ඇප් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ ඇප් එක ඒ අයදුම් පත්‍රය ලබා ගන්න ඒක සම්පූර්ණ කරලා ඔබ යවන්න ඕනේ. යවුවාම ආයතනය විසින් ඔබට දැනුම් දීමක් සිදු කරනවා. ඒ ඇරුණකොට අපි කිසිම ආකාරයකින් මේ ආයතන සම්බන්ධ වීම හෝ රැකියාව දෙන බවට පොරොන්දු වෙනවා නොවේ. අපි කරන්නේ ඔබට තොරතුරු ඉදිරිපත් කරන එකයි. ඒවයි මතක් කරන්න ඕනේ මගේ අපේ මේ වීඩියෝ බලන අය අතර වයස අවුරුදු 17ට පහළ දරුවනුත් ඉන්න බව පේනවා. විශ්ලේෂණය ගත්තාම එතකොට අපි කැමති කියන්නේ දුවේ පුතේ ආදරණීය දරුවනේ ඔබට අධ්‍යාපන ලැබීම අවශ්‍යයි ඉදිරියට ඉගෙන ගන්න හොඳට. ඒ ඉගෙන ගන්න ගමන්ම ඔබ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න මහන්සි වෙන්න. ඉංග්‍රීසි භාෂාව අද පාසල් වල හැම පාසල වගේ අපේ රටේ උගන්වනවා. ඒ දරුවන් ඇත්තටම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දක්වන උනන්දුව අඩුකමක් තියෙනවා. ඒ නිසා ඔබට අනිත් විෂයන් වලට වඩා ප්‍රමුඛතාවය දෙන්න ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න. ඒ අනුව එහෙම ගත්තොත් ඔබට අධ්‍යාපන ගැටලු තිබුණත් මම ඒක කියන්නේ නැහැ ගැටලු ඇති කරගන්න නැත්නම් දුර්වල වෙන්න කියලා. ඒව හොඳින්ම කරගෙන යන්න. ඒ අතර ඉංග්‍රීසිත් හොඳින් කරගන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. එහෙමනම් ඔබට ස්තුති කරනවා මා සමග රැඳී සිටියට අපි ඔබට සුබ පතනවා. ඔබේ රැකියා සිහිනේ සැබෑ වෙන්න කියලා